අයිපවන් තුලනාත්මක පුවත් විමසුමේ ප්‍රමුඛයා සියපත ටීවී නිවුස් 1 සමගින් ඔබ හමුවන මම තිලිනි සතරේකා නානායක්කාර. පුවත් විමසුමට පෙර සිරස්තල. බැසිල් ඇතුළු සිව් දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට. මෛත්‍රී ජනපති යටතේ මහින්ද අගමැති කරන ආණ්ඩුවක් අවශ්‍ය බව මන්ත්‍රී වාසු කියයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා ජවිපෙට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක. යුක්‍රේන සිරියා ගැටුම් වලින් මිලියන 38ක් අවතැන්. දැන් පුවත් සවිස්තරාත්මකව. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනා මේ මාස 20 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු අද යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. වාර්තාකරු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අද දිනේදීද ගිලන් රථයෙන් අධිකරණ භූමියට රැගෙන විත් තිබූ බවයි. මෙම සිව් දෙනාගෙන් දෙවන සැකකරු ලෙස හඳුනාගෙන සිටින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උසාවිය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා සමග එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක RKKA රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සේවාලාභයෙන් මුදල් අයථා ලෙස පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. පළාත් පාලන ආයතන එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව විසිරුවා හරින ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. පිවිතුරු හෙළවුරුමය කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ඒකත් ඡන්දයෙන් සම්මත කළ නව පළාත් පාලන ආයතන පනතට අනුව මෙම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි. අප්‍රේල් මාසේ 23 වෙනිදා දින 100 හමාරයි. පාර්ලිමේන්තුව තාම විසිරුවා හැරලා නැහැ. පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියමින් සතියෙන් සතිය මේ ගමන් කරන ක්‍රියාවලිය වෙනුවට ස්ථාවරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ක්‍රියාමාර්ගය වහා ප්‍රකාශයට පත් කරන ලෙස අපි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමිනුත් රනිල් වික්‍රමසිංහ දැන් පිළි අරගෙන තියෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතරයේගේ එයාගේ ආණ්ඩුව බව පිළි අරගෙන දැන් හමාරයි පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශ කළා. එය විසිරුවා හැරලා ජනතාවට එම අයිතිය නව පාර්ලිමේන්තුව හා අපේ ආණ්ඩුවක් පිටවා ගැනීමේ ක්‍රියාදාමයට පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට කියලා අපි බල කර සිටිනවා. වරම ලබා දී නව රජයක් ගොඩනගා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ රජය අවසන් කිරීමට බලා සිටින ජනතාවට අවස්ථාවක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරද එක්ව සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා බවට පත් කිරීමට බල කරමින් කුරුණෑගල පැවැත්වෙන ජනරලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙසත් මෛත්‍රීපාල සිරිසේන ජනපති ලෙසත් සිටින ඒකාබද්ධ ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාව බල කළ යුතු බවයි. කුරුණෑගල රැස්වීම දැවැන්ත සාර්ථකත්වයකින් සිදුවෙන බව අපිට විශ්වාසයි. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහතා සමග ඉන්නා වූ മന്ത്രിවරුන්ට ඒ മന്ത്രിවරුන් එක්ක ඉන්නා වූ යම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් ඉන්නවා නම් ඔවුන්ට ජනතාව අද බලපෑමක් කළ යුතුයි. මෛත්‍රීපාල මහතාගේ ජනාධිපතිත්වයත් මහින්ද මහතාගේ අගමැති ධූරයත් ඇතුළත් වූ ඒකාබද්ධ ආණ්ඩුවක් මේ රටේ ඇති කරන්නේ කියන යෝජනාවට බර දැමීමට කුරුණෑගල රැළිය මම විශ්වාස කරනවා විශාල බලපෑමක් ඇති කරන රැළියක් වෙයි. විශේෂයෙන්ම ඒ සඳහා වූ සාකච්ඡා ආරම්භ කර තිබීමත් එක්ක මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පිවිතුරු හෙළවුරුමේ ලේකම් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද එක්ව සිටියා. දැන් මේ හදන්නේ මෙතෙක් ඉතිහාසයේ කරන්න බැරි වෙච්ච දෙයක් කරන්න. ඒ තමයි බටහිර අධිරාජ්‍යවාදයට ඕන ව්‍යාපෘතිය
එක්සත් ජාතික පක්ෂය ලවා තනියෙන් කරවන්න නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු කරවලා කරවන්න. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කරවලා කරවන්න. දැන් මීට කලින් ඉතිහාසයේ බටහිර කොන්ත්‍රාත් ඉටු කරන්න මේ පක්ෂ දෙක එකට කරගහන තත්වයකට ගේන්න බැරි වුණා. හැම වෙලේම කෙනෙක් කරගහනකොට අනික් කෙනා ඊට පටහැනිව රැහැනිව හිටගත්තා. නමුත් අද ඒක යම්තාක් දුරකට කරගෙන තියෙනවා බලනවා මහමැතිවරණයෙන් පස්සෙත් ඒක හොඳට කරන්න. කරලා මේ මල්වට්ටියට මේ හැමෝගෙම අතගස්සවලා විරෝධතාවයක් ඇති වෙන්න තියෙන ඉඩක් තියෙනවා නම් ඒක වළක්වන්න. තමුන්නාන්සලා සීල දෙනාටම පුංචි අනුතුරු ඇඟවීමක් කරන්න තියෙනවා. ණය දීමයි ණය ලබා ගැනීමයි දෙකම දඬුවම් ලැබිය යුතු අපරාධයක් කියලා. යම් කිසි දෙයක් අපරාධයක් නම් අපරාධයට පාවිච්චි කරන දේවල් සලකන්නේ බරපතල අවි ආයුධ විදියට. අද තමුන්නාන්සලා බොහෝ දෙනෙක් අතේ තියෙන ණයපත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ්. ඒතර ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරන්නේ ණය ගැනීම. ණය ගැනීම අපරාධයක් නම් ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ අපරාධයට අවශ්‍ය කරන ආයුධයක් සංගවා තබා ගැනීම. තමුන්නාන්සලාගේ පසුම්බි වල එහෙම ක්‍රෙඩිට් කාඩ් පත් තියෙනවා නම් කරුණාකරලා විසි කරලා දාන්න. නැත්නම් තමුන්නාන්සලාවත් මේ මාධ්‍ය හමු වාර්තා කරන්නත් ලැබෙන එකක් නැහැ. අත්අඩංගුවට පත් වෙන්න ඉඩ තියෙනවා. අපේ മന്ത്രിතුමාලා කිව්ව මේ සියලුම කරුණු දිහා හැරිලා බලනකොට පේන්නේ මේ රටේ ඉතිහාසෙ නෝ අයුරින් නීතිය දේශපාලනීකරණය වෙලා තියෙනවා. මේ ආණ්ඩුව නීතියට hina වෙන්න පටන් අරන් තියෙනවා. මෙහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මූල්‍ය අපරාධ පිළිබඳ පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ මූල්‍ය අපරාධ පිළිබඳ ඊයේ ජනාධිපති මීට ඉස්සෙල්ලා මම මේ ප්‍රශ්නේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමේ ගත්තා. ජනාධිපතිතුමා කීවා මේ ගැසට් නිවේදනයේ පිළිබඳ එතුමා සාංකාසියක්වත් දන්නේ නැහැ. මේකෙන් 4 සහ 5 වෙනි වගන්ති වලින් බලාපොරොත්තු වෙන්නේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයක් මගින් කැබිනට් අනුකමිටුවක් විසින් තමයි කවුද අපරාධ මූල්‍ය අපරාධ සඳහා කැඳවන්නේ කාටද දඬුවම් දෙන්නේ කියලා නියම කරන්නේ සම්පූර්ණ දේශපාලන අධිකාරියක් විසින් තමයි පැමිණිලි ඉදිරිපත් කරන්නේ. මේක ලංකා ඉතිහාසයේ නීති පොතේ කවදාක්වත් තිබිලා නැහැ. මේ පෙබරවාරි මාසයේ තමයි මේ ගැසට් නිවේදන නිකුත් කළේ. මේ රටේ ගැසට් නිවේදන නිකුත් වෙනවා රටේ ජනාධිපතිතුමා දන්නෙත් නැහැ. රටේ අග්‍රාමාත්‍යතුමා දන්නෙත් නැහැ. හැබැයි මිනිස්සු අරගෙන ඉවෙලා හිරේට දානවා මේ බන්ධනාගාරගත කරනවා තමුන්ට අවශ්‍ය මිනිස්සු විතරක්. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරහෙම්පිට අභයාරාමයට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඊයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති හමුව පිළිබඳවයි. අයියේ සාකච්ඡාවක් කළා. ඉතින් ඒ සාකච්ඡා පැයක් විතර ගියා. මම හිතන්නේ පැයකට ටිකක් වැඩි. කරුණු 5ක් අපේ අය ඉදිරිපත් කරා. මොකද මුලින් යා පටන් ගත්තා ඊළඟට මම පටන් ගත්තා. එන්නම කිව්වේ එකයි. මොකද මේ මන්ත්‍රීවරු ඇමතිවරු හිටපු ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ සහ හාමුදුරුවරුන්ගේ ඉල්ලීම් පරිදි තමයි අපි දෙගොල්ලෝ සාකච්ඡාවට ගියේ. ඉතින් ඒක එයාත් කිව්වා මගේ පැත්තෙනුත් ඒ බලපෑම මටත් තිබුණා. මේකින්ද අපි දෙගොල්ලෝ ගිහිල්ලා සාකච්ඡා කරා. ඊට පස්සේ ඒ සාකච්ඡාව දිගින් දිගට පවත්වාගෙන යන්න ඒ කණ්ඩායමයි අතර එයාගේ මේ සාකච්ඡාව දිගට ගෙනියන්න තීන්දුව කළා. තවදුරටත් සාර්ථක ඉවර වෙන්නේ නැතුව සාර්ථකද අසාර්ථකද කියන්නේ. සාකච්ඡාව යන්න එපා ඉස්සරහට. මොකද මෙයාලා පැහැදිලිව කිව්වා මේ ආසන වෙනස් කිරීම පිළිබඳව එයාලට සෑහීමකටපත් වෙන්න බැරි හින්දා එයාලා ඒක කරනවා කියලා. එහෙමනම් මේ ඇයට ඒ අවුරුද්ද දික් කරන්න අනිවාර්යෙන් දික් කළ යුතුයි මම විශ්වාස කරනවා. ඉතින් එයා ඒ ගැන සාකච්ඡා අදහස් ප්‍රකාශ කළා දෙගොල්ලොම. ස්ථිර තැනකට ආවේ නැහැ. දැන් ඒක පිළිගන්න ඉඩ තියෙනවා කියලා විශ්වාස කරනවා අපි. නෑ ඒක සාකච්ඡා කරන්න එයාලා කොහොම සාකච්ඡා කරන්න එපා. ඔයා මගෙන් අහන ඕනේ දීචේ. සාකච්ඡාව ඒකට ඒක. මගේ වැඩ නෙවෙයි මම ඉල්ලන්නේ නෑ බව. තමාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ගොනු කර ඇති පැමිණිල්ලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 2013 වසරේ අම්පාරයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ දිනේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිල්ලක් ගොනු කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් දාල්විස් සහ අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලිත් ජයවික්‍රමට එරෙහිවයි මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.
කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අප ප්‍රවෘත්ති අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමට බැරවී නොමැති බවයි ඔහු සඳහන් කළේ. ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් රට තුළ උදා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනවාරි 8 වන දින ජනතාව ලබා දුන් ජනවරම තුලින් රට තුළ නව දේශපාලන සංස්කෘතියක් බිහි වී ඇති බවයි. මාධ්‍ය ජීවිතයේ 30 වසරක අත්දැකීම් ඔස්සේ උපුල් ශාන්ත සන්නස්කලයන් විසින් රචිත පොත් 15ක් එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. උපුල් ශාන්ත සන්නස්කල මහතා විසින් මෙහිදී පළමු පොත් කට්ටලය ජනාධිපතිවරයා වෙත පිළිගන්නු ලැබුවා. මේ අවස්ථාව දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් නිවුස් 1 සමගයි. කාන්තාවන්ට දේශපාලනය කිරීම සඳහා නව මැතිවරණ ක්‍රමය යටතේ හෝ වැඩි අවස්ථාවක් සලසා දිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවෙන් 50% කාන්තාවන් වෙනුවෙන් වෙන් කළ යුතු බවයි. මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය ඉතා අවම මට්ටමක පවතින බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ. මේ දිනවල සාකච්ඡා කරනවා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ. බොහෝ දෙනා මේ සංශෝධනයට 20 වෙනි සංශෝධනය කියලා නම් තියලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම ඉතා වැදගත් දෙයක්, කාලෝචිත දෙයක්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඒ මැතිවරණ ක්‍රමය වෙනස් වෙයි කියලා. දැන් මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම සඳහා ඉදිරිපත් කළ තියෙන යෝජනාවල ඇති ඉතාම සුවිශේෂ අඩලුහුඬුකමක් පිළිබඳව මගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒක මගේ පෞද්ගලික අදහසක්. අපි කාන්තා නියෝජනයේ වැඩි දියුණු කිරීම පිළිබඳව පොරොන්දු වෙලා තියෙනවා. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඉහළින්ම ඉන්නට පුළුවන් ශක්තිමත් නැනවත් උගත් කාන්තා පරපුරක් අපේ රටේ ඉන්නවා. මේ රටේ අගමැතිකම කරන්න, ජනාධිපතිකම කරන්න ශක්තිය තියෙන. මේ රටේ අමාත්‍යාංශ ලේකම් ධූර දරන්න, දෙපාර්තමේන්තු ප්‍රධානකම් දරන්න ශක්තිය තියෙන කාන්තාවන්, දැනුගත් කාන්තාවන් අපේ රටේ ඉන්නවා. නමුත් අපේ රටේ පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය ඇෆ්ගනිස්තානයටත් වඩා පහළින් තියෙන. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නයට පිළියමක් විදිහට ඉදිරිපත් කරන යෝජනාවල, විකල්ප යෝජනාවල අඩලුණුකමක් තියෙනවා වගේම මේ අලුත් යෝජිත ව්‍යවස්ථා සම්පාදකයොත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳව වූ ඒ අදහස අනිවාර්ය නියෝජනය තහවුරු කිරීම සඳහා වූ අදහස ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. මගේ යෝජනාව තමයි අලුත් මැතිවරණ ක්‍රමය තුල ජාතික ලයිස්තුවෙන් 50% අනිවාර්යෙන්ම කාන්තාවන් සඳහා වෙන් කළ යුතුයි කියන එක. නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කළ බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියෝ පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස්වරයා හමු වීමෙන් අනතුරුවයි. ඇත්තටම සංවිධානයක් හැටියට බුදුබල සේනා සංවිධානයේ දේශපාලන කටයුතු වල නිරත වෙන්නේ නැහැ කියලා තමයි මුලින් තීරණය කරේ. අපි උත්සාහ කරේ මේ රටේ මේ සිංහලයාගේ ඒ වගේම බෞද්ධයන්ගේ ප්‍රශ්න පිළිබඳ මේ දේශපාලනයේ නියතු වෙලා ඉන්න දේශපාලඥයන් ලවා අපේ ප්‍රශ්න විසඳා ගන්න තමයි අපි දැඩි ලෙස උත්සාහ කරේ. පහුගිය අවුරුදු 3ක විතර කාලය තිස්සේ අපි ඒ සඳහා විශාල වශයෙන් කැපකිරීම කරා, වැඩ කරා. නමුත් අපට පැහැදිලිව පේනවා මේ සිංහලයාගේ බෞද්ධයාගේ ප්‍රශ්න පිළිබඳ මේ දැනට දේශපාලනයේ නියතු වෙලා ඉන්න කිසිම කෙනෙක් ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුම් දෙන්න උත්සාහ කරන බව පේන්නේ නැහැ. ඒ අනුව ඉදිරියේදී අපි අපේ දේශපාලන කටයුතු පිළිබඳ තීන්දුව తీරන ගන්න සංවිධානයක් හැටියට
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි මධ්‍යම පළාත් විපක්ෂ නායක රංජිත් අලුවිහාරය මහතා චෝදනා කරනවා. විශ්වාසභංග යෝජනාව අපි ඉදිරිපත් කරේ දවස් 18කට ඉස්සරින්. ඉන්පසුව ලේකම්තුමා අපිට අඩුම වශයෙන් දැනුවත් කරේ නැහැ මොකද්ද ගත්ත තීරණය කියලා. මේක කල්මරන්නේ ඉදිරි කාලේදී මහමැතිවරණයක් එනවා. ඒ මහමැතිවරණයට මහමැතිතුමා ඡන්දෙ ඉල්ලනවා. ඒ ඡන්දෙ ඉල්ලනකම් එතුමා චෝදනා පත්‍රයක් හැම එකෙම නිදහස් වෙලා එතුමා මේකෙන් වෙනත් කෙනෙකුට බාර දීලා යන්න තමයි මෙතුමා බලා ඉන්නේ කියන එක තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඒකට තමයි ආරක්ෂා කරන්නේ අනිත් മന്ത്രിවරු කීප දෙනෙක් ආරක්ෂා කරනවා. ඒ වගේම අපිට බහුතරය තියෙන නිසා අපි බලනවා අපේ දේශපාලන නායකයොත් එක්ක කතා කරලා අපි යම් කිසි වෙනසක් කරන්න ඉදිරියට බලනවා. විපක්ෂයේ ඒ වගේම අපි අසං කරපු සියලු දෙනාම චෝදනා කරනවා මේ බලයේ වැරදි විදිහට පාවිච්චි කරපු නිසා තමයි මේ පළාත් සභාව මේ තත්ත්වෙට වැටලා තියෙන්නේ. අද අධ්‍යාපනය වැටලා, අද පළාත් පාලන ආයතන සියල්ලක්ම වැටලා, සෞඛ්‍ය වැටලා ඉතින් හැමදේම කඩා වැටලා. මන්ත්‍රීවරු කීප දෙනෙක් පිළිගත්තා මේ සභාව කඩා වැටලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඉදිරියට යන්න බෑ. ඒකේ යම්කිසි වෙනසක් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනස තමයි අපි සියලු දෙනාම ඉල්ලන්නේ. මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී. රත්නායක මහතා දැක්වුවේ මෙවන් අදහසක්. විශ්වාසභංගය බාර දෙන්නේ පළාත් සභාවේ සභාපතිවරයාට නෙවෙයි ලේකම්වරයාට. ඉතින් ලේකම්වරයා විමසුවාම ලේකම්වරයා කිව්වේ ඒක දීලා තියෙනවා කියලා නීතිපතිවරයාගෙන් අදහස් විමසලා තියෙනවා කියලා. මොකද ඒකට කරුණු තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා. සභාපතිවරයා විමසලා නැහැ ලේකම්තුමා. මොකද ලේකම්තුමා ඉස්සලා හරියට මේක නීත්‍යානුකූලද කියන தત્ත්වය දැනගන්න. ඉතින් එතුමාට ඉදිරියට අහන්න කෙනෙක් නැහැ. එතුමා නීතිපතිවරයා විමසුවේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමා හරහා. ඒ අනුව නීතිපතිවරයාට යවලා තියෙනවා. නීතිපතිවරයාගේ අර්ථකථනය මේ සතිය ඇතුළත ලැබේ. ඒ ලැබෙනකොට අපි ඒ අනුව ඉදිරි කාලෙදී ඒ විශ්වාසභංගය ගෙනෙන නීති ප්‍රකාර කාර්යපටිපාටි රීති අනුව කටයුතු කරන්න අපි සූදානම්. ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු තවත් විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් ඊයේ දහවල් විරෝධතාවයන්හි නිරත වුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය 29 වනදා පැවැත් වූ විරෝධතාව අතරතුර පොදු දේපළවලට හානි සිදු කළ බවට චෝදනා කරමින් ඊට පසු දින සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එහිදී සිසුන් එල්ල කළ ප්‍රහාරවලින් කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. අත්අඩංගුවටගත් සිසුන් දෙදෙනා අප්‍රේල් 30 වනදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ. සිසුන් නිදහස් කරන්නයි බල කරමින් ජයවර්ධනපුර සරසවියේ සිසුන් පිරිසක් සරසවිය ඉදිරිපිට සිට නුගෙත්ත මංසන්දිය දක්වා ඊයේ දහවල් විරෝධතා පාකමැදුක නිරත වුණා. අපේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පාරට බැස්ස වෙලාවේ ඒ පාගමනට අදාළ පහර දීම් දෙකක් මේ රජය විසින් සිද්ධ කළා. ඒ වගේම අපේ ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් පැහැර ගත්තා. එතකොට මේවට අදාළ විරෝධය දක්වන්න තමයි අපි මේ පාගමන සූදානම් කළේ. මාස 7ක කඳුළු කතාව පාලකයෝ අහන්නේ මාස 7ක් තිස්සේ භික්ෂුන් වහන්සේලා මේ අරගලයක නියුක්ත වෙනවා. අඛණ්ඩ සත්‍යාග්‍රහයට අද වෙනකොට දවස් 50ක් ගෙවිලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න කිසිවක් නොසලකා අපි ගැන විනිශ්චය දෙන්න එපා. කරුණාකර මේ ප්‍රශ්නේ විසඳන්න. භික්ෂුන් වහන්සේලාට ශිෂ්‍යයන් ශිෂ්‍යාවන්ට නිදහස ඉගෙන ගන්න අදාළ කරන වටපිටාව සකස් කරලා දෙන්න කියන බලපෑම කියන ඉල්ලීම අපි බොහොම වගකීමෙන් යුක්තව ඉල්ලා සිටිනවා. මීට සමගාමීව රජරට විශ්වවිද්‍යාලයේද ඊයේ අනුරාධපුරදී විරෝධතාවයේ නිරත වුණා. එමෙන්ම කැලණිය, රුහුණ, පේරාදෙණිය, වයඹ, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල ඉදිරිපිටද සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතා පැවැත්වුණු බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. විරාමයකින් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවත්.
මාරක රියානුතුරක් සිදු කර පලායාම සම්බන්ධයෙන් වරදකරු වූ ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට මුම්බායි අධිකරණය වසර 5ක සිරදඬුවම් නියම කර තිබෙනවා. මීට අදාළ නඩු විභාගය ඊයේ පෙරවරුවේ සිදු වූ අතර එහිදී සල්මන් ඛාන් වරදකරු බවට ප්‍රකාශ කෙරුණා. අනතුරුවයි ඊට අදාළ දඬුවම් නියම කර ඇත්තේ. 2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයන් 5 දෙනෙකු සිය ජීප් රථයෙන් යටකර පලා යාම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි. එහිදී එක් අයෙකු මිය ගොස් තිබුණා. සිරියාවේ සහ යුක්‍රේනයේ පවතින ගැටුම් වලින් පුද්ගලයන් මිලියන 38ක් අවතැන්ව සිටි බව පෙන්ටගන වාර්තා පවසනවා. තවත් 30000ක් පමණ මෙම රටවලින් පලා ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මිලියන 16.7ක් ජීවත් වන්නේ සරණාගත කඳපුරුවල බවයි එම වාර්තා අනාවරණය කරන්නේ. මේ අතර සිරියාවේ පමණක් මිලියන 7.6ක් අවතැන්ව සිටින අතර එය සමස්ත ජනගහනයෙන් 40%ක් වෙනවා. ඉරාකය, දකුණු සුඩානය, නයිජීරියාව, කොංගෝ ජනරජයේද ගැටුම් හේතුවෙන් පුද්ගලයන් රැසක් අවතැන්ව සිටින බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ. IS සටන්ගාමීන්ගේ ත්‍රස්ත ක්‍රියා සහ වෙනත් බෙදුම්වාදී කණ්ඩායම්වල ක්‍රියාකලාපයන් හේතුවෙන් එම තත්ත්වය පතුව තිබෙනවා. තවදුරටත් ගැටුම්කාරී තත්ත්වයන් පැවතුනහොත් මැද පෙරදිග කලාපය දේශපාලන සහ ආර්ථික වශයෙන් ලක්වන පිරිහීම වැළැක්විය නොහැකි බව පෙන්ටගනය අවධාරණය කරනවා. එබෝලා වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පවසනවා. සියරා ලියොන්, ලයිබීරියාව සහ ගිනියාව යන බටහිර අප්‍රිකානු රටවලින් එබෝලා ආසාදිතයන් 26593ක් වාර්තා වී තිබෙනවා. 2013 වසරේ දෙසැම්බර් මාසයේ සිට රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. රෝගී තත්ත්වයේ හේතුවෙන් ලයිබීරියාවේ පුද්ගලයන් 4716ක්, සියරා ලියොන්හි 3903ක් සහ ගිනියාවේ පුද්ගලයන් 2386 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. රෝගය පාලනය කිරීම සඳහා නව ඖෂධ පිළිබඳ පර්යේෂණ සිදු කළද ඒවා සාර්ථක කර ගැනීමට මෙතෙක් හැකි වී නැහැ. කෙටි විරාමයකින් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම සමග ඊයේ පැවති තරගෙන් ලකුණු 138ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 3ක් පමණක් දැවී ලකුණු 226ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ට පිතිහරමයක නිරත වූ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු යවන්න නසරණ කරමින් පන්දු 57කදී ලකුණු 117ක් රැස් කිරීමට සමත් වුණා. ගේල්ගේ එම ලකුණු සංඛ්‍යාවට 6 පාර 12ක් සහ 4 පාර 7ක් ඇතුළත්. ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර පළමු වරට ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ සංගක්කාර වසර 2ක කාලයක් සඳහා ඔබට් හරිකේන්ස් කණ්ඩායම සමග ගිවිසුමකට එළඹි බවයි. Well, Kumar Sangakkara, the great player, has just got an ovation as Brendan McCullum got when he walked out to bat earlier in the day. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ඩැරන් සාමි සමග කුමාර් සංගක්කාරද එම කණ්ඩායමට එක්වෙනු ඇති. ඔහු මේ බව විදෙස් මාධ්‍ය ඔස්සේ තහවුරු කර තිබෙනවා. සංගක්කාර පවසා ඇත්තේ බිග් බෑෂ් ලීග් තරගාවලිය ආරම්භ වනතුරු තමන් නොයිවසිල්ලෙන් පසුවන බවයි. 38 වන වියේ පසුවන කුමාර් සංගක්කාර එක්දින තරග 404කදී ලකුණු 14234ක් රැස් කර තිබෙනවා. එත් සමගින් තුලනාත්මක පුවත් විමසුම නිවුස් 1 මින්නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් රාත්‍රිය අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. ඔබ සමට සුබ රාත්‍රියක්.